ඔව්. මහත්මයා මොකද මේ තාම දාන්නේ පරක්කු? දැන් 3යි නේ වෙලාව. කොහෙන් දාන්නේ ඕන? මේ විජේනන්දනාරාමෙන් දාන්නේ බාරගත්ත නේද අද? අද දාන්නේ බාරගත්ත නේද? කොහෙන්ද කතා කරන්නේ? විජේනන්දනාරාමෙන් කතා කරන්නේ. විජේනන්දනාරාම කොහෙද තියෙන්නේ? ඇයි මහත්තයා එහෙම කතා කරන්නේ? මේ ගමේ පන්සලට ඇයි ගෞරව කරන්නේ? ඇයි ගමේ පන්සලට එහෙම අගෞරව කරන්නේ? නෑ ගමේ පන්සල තියෙන්නේ කොහෙද කියලා මන් දන්නෙත් නෑ. මේ කර්ණාවතී උපාසිකා මාතාව නේද? කර්ණාවතී නේද? නෑ. කර්ණාවතී පොතක් දෙන්නකෝ. පන්සල කොහෙද කියන්නකෝ? මේ විජේනන්දනාරාමේ. කොහෙද ගම කියන්නකෝ මට? වේරහැර. වේරහැර. ඔව්. මේක මාළඹේ ඇවිල්ලා තියෙන්නේ. උපාසක මහත්තයා අද මේ අපේ මේ භාවනා මධ්‍යස්ථානට දානේ බාරගත්තද? මාළඹෙන් බාරගත්තේ නෑනේ. උපාසක මහත්තයා මේ නම්බර එකනේ බෝඩ් එකේ සඳහන් වෙන්නේ. ඒක වැරදි නම්බර් එකක් එන්නේ. ඒ වුණාට උපාසක මහත්තයා මේක පෙරේද තමයි ඇවිල්ලා බාරගෙන තියෙන්නේ. ඔබතුමා නේද ආවේ? මම නම් කොහෙත් යන්නේ. ඔබතුමා පන්සල් පල්ලියකට යන්නේ නැද්ද? නෑ. ඔබතුමා මොකක්ද ආගම? ක්‍රිස්තියානි. ඔබතුමා ක්‍රිස්තියානිද? ඔව්. කොයි පල්ලියටද යන්නේ? මේ කොහෙද? කොටහෙනි පල්ලියට. ඉතින් මහත්තයෝ අද මේ දානේ බාරගෙන තියනවානේ මේ බෝඩ් එකේ. ඇයි එහෙම නවනින්ගිරා වැඩ කරන්නේ? කුජීතයි නේද? උපාසක මහත්තයා? කුජීතයි නේද එහෙම වැඩ කරන එක? හාමුදුරුවෝ නමක් බඩගින්න තියෙන එක? කවුරුද හාමුදුරන්ට මම දාන බාරගෙන නැහැ. ඒ උනාට මේ නම්බර එකනේ සඳහන් වෙන්නේ. ඉතින් වැරදි නම්බර් එකකට කවුරුද දීතියක් වෙන්නේ නැති මේ මම ඉතින් සෙන්නාගම කෙනෙක් මම දාන බාර ගන්න නැහැ නේ. ඒකනේ උපාසක මහත්තයෝ බොහොම කුජීතයි නේද? ඔව්. ඒකනේ කියන්නේ. ඇයි එහෙම කරන්නේ? ස්වාමින් වහන්සේ නමකට. ඔබ ස්වාමීන් වහන්සේ කෙනෙක්ද? කවුද කතා කරන්නේ? ඔව් මම වැලහිටියා සුමන සාරහිමි. වැලහිටියාවේ සුමන සාරහිමි කතා කරන්නේ. ඔක නැතුව තියපම් පපෝ. මේ මහත්මයා මම බොහොම කාරුණිකව ඔබතුමාගෙන් ඇහුවේ ගම්මන්ති බික්කන්ති කායෝ. ඒ කියන්නේ ඔබතුමාගේ වචනයෙන් කරන ක්‍රියා පසුපස එළවයි. ඉතින් හරි. නිකන් පුකේර්ණ කතා කියන්න එපා උපාසක මහත්තයා. ආම්දුර කෙනෙක් වුණා මගේ පයියා නගිනවා. නිකන් අම්මට උගන කතා කියන්න එපා අප්පකයා. දානේ බාරගෙන පුක දෙන හැට කරන්න එපා. හරිද? කැරිය අපිට උයාගෙන කන්න පුළුවන් ඒක නෙමෙයි කියන්නේ මෙතන. කැරිය දානේ බාරගත්ත නේද? කැරියෝ මම දාන බාරගත්තේ නෑ. මම උඹලා දාලා දෙන්න පොරුම් දෙලත් නෑ. එහෙනම් නම්බර එක දුන්නේ හුත්ත බෝඩ් එකට. අවුත් දීලා තියෙන්නේ. ඒකනේ හුත්ත වාර්තානේ පෙරේද හවස පුකරෙල්ල මම ওই නම්බරේ ගන්නම් දැන් හෙට උඹට. හෙට උඹට අරගෙන මට පුක දියන්. හරිද? උඹයි පුකේ හරිනවා මං කැරිය දැනගත්තා. පුකේ හරින උඹේ තයේ දිගද? අද දැනගනි මම මොකද කියලා. උඹ මොන කැරියද කියන් බාන්න. මට මාත්‍යෝ ඉවසීමේ සීමාවක් තියෙනවා. හරි උඹ ඉවසපන් ඉවසන විදියට. ඔව්. ඉතින් දැන් උඹගේ තයිය දිගද මට පුකේ හරින්න. මට දිගද නැත්te කියලා බලන්න වරෙන්කො පොඩ්ඩක්. වරෙන් කොහෙටද කැරිය මං එන්න ඕනේ. උඹගේ 82කින් අම්බරන කැරිය පයිය. උඹගේ 82කින් අම්බරන කැරිය පයිය. උඹගේ මොන උඹේ අතට කරගෙන කරකවන බෙල්ල වටේ මම. බෙල්ල වටේ මරකොන උඹේ පුක වටේ. හරි මම නම්බරේ ගන්නම් මේකෙන් දැන් නම්බරේ ගන්න නේ පග්ගයා. දානේ බාර අරගෙන පුක දෙන වැඩ කරන්න එපා කැරියා. අපේ වැඩ